මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් කළා. කෙකීව අණ්ඩන් කිරල් දෙන තමන්ගේ බිත්තර රකිනවා වගේ. චමරීව වාලදින් සෙමර මුවා තමන්ගේ වල්ගේ රකිනවා වගේ. පියංව පුත්තන් ආදරණීය දෙමව්පියෝ තමන්ගේ එකම එක ප්‍රිය පුත්‍රයාව රකිනවා වගේ. නයනංව ඒකකං එක ඇහැක් තියෙන මනුස්සේ තමන්ගේ ඒ එකම එක ඇහැ රැක ගන්නවා වගේ. ඒවන් සීලං අනුරක්ඛ මානකා ඒ වගේ තමන්ගේ සිල්වත් බව රැකගන්න. සුසීලවා හෝත හොඳට සිල්වත් වෙන්න. සදා සගාරවා හැමකල්හි සීලයට ගරු කරන්න. සිල්වත්කම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝසේ ප්‍රිය කරපු දෙයක්. ශ්‍රාවකයන්ට නිතර අවවාද කළේ අනුශාසනා කළේ සිල්වත් වෙන්න කියලයි. ජීවිතේ පණකෙන්ද තියෙන තාක් වයසට ගිහින් ඔත්පල වෙලා මේ දිවි ගමනට සමුදෙන තැනට එන තාක් ජීවිතේ කළ යුතු හොඳම දේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ සිල්වත් වීමයි. සීලය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සුවඳ අතරේ උතුම්ම සුවඳ. සීල ගන්ධෝ අනුත්තරෝ. ඒ සිල් සුවඳ ඔයාලටම විඳින්න පුළුවන්. අපි නොයෙක් සුවඳ විලේපන ආදිය අපේ ශරීරයේ තවරාගෙන ඒ වගේ සුවඳ විඳිනවා. නොයෙක් මල්වල සුවඳ විඳිනවා. නොයෙක් සුවඳ වර්ග අපි විඳිනවා. ඒ වගේමයි සියලු සුවඳ වර්ග අතරේ උතුම්ම සුවඳ සිල් සුවඳ ඔයාලට විඳින්න පුළුවන්. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, සල්ලාලකමින්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, බොරුවෙන් ගඳ ගහන මිනිස්සු අතරේ ඔයාලට ඔයාලාගේ සිල් සුවඳ විඳින්න පුළුවන්. මං මේ හැම දෙයකින්ම වෙන් වෙච්ච කෙනෙක්. මං ප්‍රාණඝාතය කරන්නේ. මං සොරකම් කරන්නේත් නෑ. මං වැරදි කාම සේවනය කරන්නේ. මං චරිතවත් ජීවිතයක් ගත කරනවා. මං කාවවත් බොරුවෙන් රවට්ටන්නේ. මං මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ කියලා තමන්ටම තමන්ගේ සිල් සුවඳ විඳින්න පුළුවන්. ඒ සිල් සුවඳ අපේ මේ ලංකා භූමියට දායාද කළේ අපට අනුබුදු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා ඒ සිල් සුවඳ තමන්ගේ ජීවිතයට ගන්න. සිල් සුවඳින් තමන්ගේ ජීවිතේ සුවඳවත් කරගන්න. නිති පන්සිල් ආරක්ෂා කරන්න. පෝය උපෝසත සීලේ වරද්ද ගන්න එපා. හැම පෝයකටම උපෝසත අෂ්ටාංග සීල ගන්න පුළුවන් අය 4 පෝයටම උපෝසත අෂ්ටාංග සීලය ගන්න. සිල් සුවඳ ඔයාලගේ ජීවිතේ තිබුණොත් වාතී දේවේසු උත්තමෝ සිල්වතාගේ සිල් සුවඳ දෙවියන්ට පවා දැනෙන්නේය. මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙන කාලේ දෙවියන්ට පවා ඔබේ සුවඳ දැනෙන විදිහට ජීවත් වෙන්න නම් සීල සුගන්ධය ජීවිතයට එකතු කරගන්න. සිල් සුවඳින් යුතු ලස්සන ජීවිත ඇති කරගන්න. මේ හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.